කියන්නේ සහෝදරිය ආනව මහත්මියගේ නම මොකක්ද? ඒ මහත්මිය ආනව ප්‍රශ්නයක් අබාය දාලා වැරදි වැඩ කරන්න පුළුවන්ද? වැරදි වැඩ නම් අබාය දාලත් කරන්න බෑ, අබාය නොදාලා කරන්නත් බෑ. නමුත් ඔවුන්ගේ මතය මොකක්ද කියන එක බලන්න. අබාය කියලාද ඇඳුම් ක්‍රමයක් අපේ මුස්ලිම් ජන සමාජයේ තියෙනවා. ඒ ඇඳුම් ක්‍රමය මුස්ලිම් නොවන ජනතාව ගෞරවණීය කොට සලකනවා. එයයි ප්‍රශ්නය. කවුරු හරි කෙනෙක් වැරදි වැඩ කරන්න පුළුවන්ද කියලා අහන එක ප්‍රශ්නයක් නෙමෙයි. වැරදි වැඩ නොකරන්න ඕන කියලා කාටවත් දන්නවා. කවුරුත් වැරදි නොකළ යුතුයි. කවුරුත් වැරදි කරන්න අවසරයක් නැහැ. ඒ සහෝදරිය ප්‍රශ්නේ ආන්නේ ඇහි මේ අබායේ ඇඳුම් ක්‍රමයට මුස්ලිම් නොවන ජනතාව තුළ ගෞරවයක් තිබෙනවා. අබාය කියන්නේ මේ අර සම්පූර්ණ මූණ වාලා අත්වලට ග්ලව්ස් දාගෙන කකුල් වාගෙන යන කට්ටිය ගැන නෙමෙයි. එහෙම ඉස්ලාම් ධර්මයේ ඇඳුම් අඳින්න කියලා නැහැ. එහෙම කට්ටිය ගැන දාන්නේ. මූණත් වාගෙන ග්ලව්ස් දාගෙන නැහැ. මූණ ඇරගෙන නමුත් ශරීර ඉස ආවරණය කරගෙන සමහරු කළු පාට ඇඳුමක් දාගෙන ඉන්නවා. වුන් වැරදි වැඩ කරනවලු. ඉස්ලාම් ධර්මයේ ඇඳුම් ක්‍රමයක් තමයි කාන්තාවන්ට දීලා තියෙන්නේ. මූණ ආවරණය කරන්නට බෑ. මූණ පෙනෙන්නට ඕන. ඉස ආවරණය වන්නට ඕන. ඉස කෙස් නොපෙනෙන්නට ඕන. ඒ වගේම ශරීරයේ අනෙකුත් කොටස් වැයෙන්නට ඕන. ඒ තමයි අබාය කියලා අද හඳුන්වනවා. ජන සමාජයේ අබාය කියලා ප්‍රචලිතයි. නබිනායකතුමාණන්ගේ මේ කළු පාට ඇඳුමක් තිබුණේ නැහැ. නබිනායකතුමා කළු පාටෙන් අබායක් ඇඳොත් තමයි මේ මුස්ලිම් කාන්තාවන් කියලා කිව්වෙත් නැහැ. නීතිය තමයි කිව්වේ. මුහුණ පෙනෙන්නට ඕන. අපේ මැණික් කටුව දක්වා හෝ වැලමිට දක්වා අවශ්‍යතාවයකට වැලමිට දක්වා හෝ අත පෙනෙන්නට පුළුවන්. ඒ වගේම වලලු කරට පහලින් පාදය පෙනෙන්නට පුළුවන්. අනෙකුත් කොටස් ආවරණය විය යුතුයි. නමුත් ශරීරයේ අංග අවයව මතු පිටින් නොපෙනෙන පරිදි කාන්තාවන්ගේ රහසඟ නොපෙනෙන පරිදි හැඩරුව නොපෙනෙන පරිදි තද නොවි සියුම් නොවි ඇඳුම් ඇඳගත යුතුයි. එය කළුවෙන් හෝ සුදුවෙන් හෝ දුඹුරෙන් හෝ කහවෙන් හෝ කොළෙන් හෝ ඕන වර්ණයකින් ඕනම පාටකින්. නමුත් අපේ ජන සමාජයේ මේ කළු පාටට උරු වෙලා මමත් ගොඩාක් උත්සාහ දරන මේ කළු පාටෙන් ඉවත් කරන්නට අපේ ජන සමාජය. අපේ ජන සමාජයේ තීරණයක් ගන්න ඕනේ. මේ කළු පාටට අපි අයි පුරුදු උනේ. කවුද මේ කළු අඳින්න කිව්වේ? කළු අඳින්න කියලා කවුරුත් කියුවේ නැහැ. මේගොල්ලෝ බැලුවේ සෞදි අරාබියාව. සෞදි අරාබියාවේ කළු ඇඳගෙන ගියා ඔක්කොම. ඒ මුස්ලිම්වරු කළු අඳිනවා නම් අපිත් කළු අඳිමු. ඒ මුස්ලිම්වරු කළු අඳිනවයි කියලා අපි කළු අඳින්න බෑ. ඉස්ලාම් එහෙම අපිට උගන්වලා දීලා නැහැ. අද සාමාන්‍ය මේ අපේ රටේ මුස්ලිම් නොවන ජනතාව පවා බය වෙන්නේ. ඇයි මේ හැමතැනම කළු දාගෙන මොකද්ද මේ වෙන්නේ? එහෙම බය වෙනවා නම් ඔවුන්ගේ බය ඇති කරලා තියෙන්නේ අපි. ඒ බය සාධාරණයි. ඇයි මේ කළු? වෙනත් වර්ණවල ඇඳුම් ඇඳීම කාන්තාවන්ට අනුමැතිය තිබෙනවා. අඳින්න. නමුත් ශරීර අලංකාරය මතු පිටින් පෙනෙන අලංකාරයට ඉස්ලාම් ධර්මයේ අවසරය ලබා දීලා තියෙනවා. වර්ණයෙන් අලංකාරය ඒ වගේම හැඳුමේ තිබෙන මතු පිටින් තිබෙන මෝස්තරවල අලංකාරයට ඉස්ලාම් ධර්මයේ අනුමැතිය තිබෙනවා. නමුත් තවත් පුරුෂයෙකුව සම්පූර්ණයෙන්ම ආකර්ෂණය වන පරිදි අපට ඇඳුම් අඳින්නට අවස්ථාවක් නැහැ. අපේ සිරුර ආවරණය වන ඒ නීති රීති අනුව වෙනත් පාටවලින් අපට චාම් ගතිකව අපගේ ඇඳුම් ඇඳ ගන්නට පුළුවන් මුස්ලිම් කාන්තාවන්ට. එකල අපගේ අම්මාවරු ආච්චිවරු කොහොමද ඇඳේ? සාරි පොටෙන්ම ඉසාවරණය කරගත්තා. ඉනත් නොපෙනෙන. නමුත් මට නම් අද කාලේ කියන්න බෑ සාරිය අඳින්න කියලා මුස්ලිම් කට්ටියට. සාරිය වගේ නොහික්මුණු අශීලාචාර ඇඳුමක් නම් කොහෙත්ම නැහැ. සමස්ත කාන්තාවගේ සිරුර කොටස් වශයෙන් ප්‍රදර්ශනය කරන්නේ සාරිය. අද චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ සාරිය අඳිනකොට පිට වහන පරිදි අඳින්න කියලා. ඇයි මේ බෝඩ් එක ලියනකොට මේ කොල්ලන්ට පාඩම් ගන්න බෑ. අංගල එක වියතක්වත් සාරිය හැට්ටේ පළල නැහැ. සම්පූර්ණම පිටකොන්ද පෙනෙන ආකාරයට ඇඳුම් ඇඳගෙන බෝඩ් වල ලියනකොට අපේ කුඩා දරුවෝ ඉගෙන ගන්න ළමයි ඉගෙන ගනීද? අද ඉන්න උන් අවුරුදු 5 වුණවත් සුවර් නැහැ. හේ තරමට හැදිලා වැඩිලා හැම ලෝකෙම දිය කරලා බොන තත්වයටපත් වෙලා ඉන්නේ. ඒ නිසා චක්‍රලේඛ නිකුත් කරනවා සාරිය අඳිනවා නම් හරියට අඳින්න. මා ගොඩක් අධිකරණවලදී අහලා තියෙනවා අධිකරණ වෘත්තියේ යෙදෙන නීතිඥවරියන්ට
විනිශ්චයකාර නඩුකාරතුමන්ලා අවවාද කරලා තිබෙනවා ඇඳුම් නිවැරදි ආකාරයට ඇඳගෙන එන්න. මේ නීතිඥ මහත්වරියන් අඳින්නම තනිකරම අශීලාචාර සම්පන්නව. විනයක් තිබෙනවා. එකල ගම්පෙරළියේ අපේ මාතරේ හාමිනේ ඇඳපු ඇඳුම නම් කමක් නැහැ. දිග 70. අත් දිග 70ක් ඇඳලා සම්පූර්ණයෙන්ම ඒ එතුමියගේ 70 ඇවිල්ලා කොළරේකුත් තියෙනවා. ශරීරයේ කිසිදු කොටසක් නොපෙනෙන පරිදි. ඔසරිය අමතර කොටසක් එනවා ශරීරයේ වැහෙන පරිදි බඩ ප්‍රදේශයේ නාභිය ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා අමතර ඇඳුමකුත් උතුරු සළුවකුත් වුන් දා ගන්නවා. ඊතරම් විනයවත් ඇඳුමක් මාතරේ හාමිනේ ළඟ තිබුණා. අපේ ජන සමාජය අද නැහැ. ඒ නිසා ඇඳුම් ක්‍රමයේ මුස්ලිම් නොවන ජනතාවත් මදක් විමසුම් ඇසින් බලන්නට ඕන. හැම වෙලේම පුරුෂයෝ කියන්නේ හොඳ අය නෙමෙයි. අවස්ථාවක් ලැබුණොත් නරක වේවි. අවස්ථාව ලැබෙනකන් හොඳයි. එම නිසා අපි පුරුෂ පැලැන්තිය ගැන හොඳ අවබෝධයකින් ප්‍රවේශයෙන් කටයුතු කරන්නට දැනගන්නට ඕන. ඒ අනුව ඉස්ලාම් ධර්මයේ විශේෂ ඇඳුම් ක්‍රමයක් ලබා දීලා තියෙනවා. ඇඳුම් ක්‍රමයේ විශේෂයි කියලා කළුවෙන් කළු ඇඳගෙන කළු ජාතිකයෝ වගේ සැරිසරන්න එපා. ඒ ඇඳුමට විනයක් තියෙනවා. ඒ විනය ගරුත්වය ඒ මුස්ලිම් නොවන සහෝදරියෝ පවා ඒ ගෞරවය ලබා දෙනවා. නමුත් අපේ කට්ටිය ඒ කළුව දාගෙන නැති හැම දෙයක්ම කරනවලු. හැම වැරදි වැඩක්ම කරනවලු. මම දැක්කා මේ මෑතකදී චිත්‍රපටයක් පළ වුණා. කබාලි කියලා මේ රජනිකාන්ගේ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ බලන්නට පෝලිං වල හිටපු කට්ටිය ඔක්කොම අපේ අබාය දාපු මුස්ලිම් කාන්තාව. ඉස්ලාම් ධර්මයේ චිත්‍රපට බලන්න දර්ශනය ඒව නරඹන්නට අනුමැතිය ලබා දීලා නැහැ. ඒවල හොඳ පණිවිඩයක් ලබා දෙන්නේ නැහැ. ඒ කාලේ චිත්‍රපටි වල පවා හොඳ පණිවිඩයක් තිබුණා. අද තියෙන්නේ නරක දෙයට තමයි නැඹුරු කරවන්නේ. නරක දේවල් කරපල්ලා. අද සාමාන්‍ය ටෙලි නාට්‍යයක් බලන්න බෑ. කොහමද රණ්ඩු කරන්නේ? කොහමද කුමන්ත්‍රණ කරන්නේ? අනුන්ගේ දේපල කොහමද උදුරගන්නේ? පවුලේ සමගිය කොහමද කඩ කරන්නේ? නැති කරන්නේ? මේ ගැනම තමයි ටෙලි නාට්‍ය වල පවා පණිවිඩ ලබා දෙන්නේ. ඒ නිසා අපි මේවට අවසර ලබා දෙන්නේ. නමුත් ඇඳුම් ඇඳගෙන අබාය ඇඳගෙන චිත්‍රපටි ශාලාවල පෝලිං වල ඉන්නවා. සනිදා වාසනාව කියලා ලොතරැයිය දිනුම අදිනකොට ඒව මිලදී ගන්න පෝලිං වල ඉන්නවා අපේ අබාය දාපු අය. ඉස්ලාම් ධර්මයේ සූදුව තරයේ හෙලා දකිනවා. සූදුව කියන්නේ රජය කරත් පෞද්ගලිකව පුද්ගලයෙක් කරත් සූදුව කියන්නේ සූදුව තමයි. සූදුව බුද්ධ ආගමෙත් තානම්, හින්දු ආගමෙත් තානම්, කතෝලික ආගමෙත් තානම්, ඒ වගේම ඉස්ලාම් ධර්මෙත් තානම්. නමුත් සනිදා වාසනාව ශ්‍රී ලංකා රජයෙන් අදින නිසා, ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලය නිසා ශ්‍රී ලංකා රජයෙන් අපිට සනිදා වාසනාව ටිකට් පත නිකුත් කරා නම් අපි ගන්නවයි කියලා රජය කරන නිසා ඒව හරියන්නේ නැහැ. රජයේ තැබෑරුම් වල තියෙන්නේ. අද පෞල් විනාශ වෙන්නම මේ තැබෑරුම් වල නිසා. රජය නමුත් අවසර බලපත්‍ර ලබා දෙනවා. ඒව විනාශ කරන්නේ නැහැ. ඒව නැති කරන්නේ නැහැ. ඒව නැති කරන්නට කවුරුත් මේ අඬ නගන්නෙත් නැහැ. හොඳ රටක් නම්, සදාචාරාත්මක රටක් නම්, ශිෂ්ට සම්පන්න රටක් නම් සූදුව ඒ වගේම සුරාව සම්පූර්ණයෙන්ම නැති කරන්නට ඕන. දුම්කොළ සමාගම් වල බලපත්‍ර සියල්ලක්ම අවලංගු කරන්නට ඕන. අපේ අය සූදු ඒ සනිදා වාසනා නැත්නම් වෙනත් ලොතරැයි ටිකට් පත් ලබා ගන්නට මේ ඇඳුම ඇඳ ගන්නවා. උකස් මධ්‍යස්ථාන තියෙන්නේ අපේ රටේ තියෙන උකස් මධ්‍යස්ථාන. හැමතැනම මේ රත්තරන් බරු ටික උකස් තියපන්. ණය බරක් තියනවද? අපි දෙන්නම්. අපේ රත්තරන් ටික උදුර ගන්නම කියලා උකස් මධ්‍යස්ථාන තියෙනවා. ඒ උකස් මධ්‍යස්ථානවල අපේ රන්නාභරණ උකස් තියන්නට, පොලියට උකස් තියන්නට යන්නේ මේ අබාය ඇඳගෙන. ඒවා තමයි යන්නේ. එහෙනම් අපි කරන්න ගියා නම් වැරදි. ඔයගොල්ලන්ගේ කට්ටිය අබාය දාගෙන යන්නේ. අබාය දාන් ගියත් වැරදි, අබාය නොදාන් ගියත් වැරදි. උකස් පොලිය හොඳ නැහැ. පොලිය කියන්නේ තවත් කෙනෙක්ගේ ඒ අයිතිය, දේපළවල අයිතිය උදුරා ගැනීමක්. ඒව වැරදි ක්‍රියාවලින් වැළකෙන්නට ඕන. ඒ ජනතාව අපි ගැන විමසිලිමත්ව ඉන්නවා. අපේ කට්ටිය අපි අවධානයෙන් ඉන්නට ඕන. අපි විශේෂ විප්ලවකාරී ප්‍රතිපත්තියක් අපි ප්‍රකාශ කරන නිසා සමස්ත ලෝකයාගේම ඇස් මුස්ලිම් ජන සමාජයේ දිහා ඇරිලා තියෙනවා. මොකද්ද කරන්නේ මේගොල්ලෝ? ඇයි මේම කරන්නේ? හේතුව මොකද්ද කියලා බලනකොට අපි හිතුමතේට කිසිදු ගාණක් නැතිව අපි කටයුතු කරා නම් අපේ මේ ඉස්ලාම් ධර්මය අනුගමනය කරන එකේ කිසිම පළක් නැති වෙයි. මම ඉස්ලාම් ධර්මය අනුගමනය නොකරන එක තවත් කාරණාවක්. මම නිසා මේ ඉස්ලාම් ධර්මයේ පිළිබඳවත් වැරදි වැටහීමක් තවත් කෙනෙකුට එනවා නම් ඊට වඩා මම පාපකාරී ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ නිසා අවධානයෙන් විමසිලිමත්ව අපේ කාන්තාවන්
අපේ ජීවිතය ගත කරන්නට ඕන. ඉස්ලාම් ධර්මයේ ඔබට ගෞරවය ලබා දීලා තිබෙනවා. නිසි තැන ලබා දීලා තිබෙනවා. ඔබට මේ ලෝකයේ කිසිදු ධර්මයක දර්ශනයක ලබානු අතිවිශිෂ්ට ගෞරවයක් ස්ථානයක් ලබා දීලා තිබෙනවා. එම ස්ථානයේ ගෞරවය රැකගෙන ඉස්ලාම් ධර්මයේ පණිවිඩයට අනුව ඔබ කටයුතු කරන්න. සමහරු අබාය දාන්නෙත් නැහැ මොනව දාන්නෙත් නැහැ. ඒගොල්ලන්ට වෙනම ධර්මයක් පාල වුණා වගේ. සමහරුන්ට අබාය නැහැ. මුස්ලිම් වරියෝ මුස්ලිම් කාන්තාවෝ අබාය දාන්නේ නැහැ. ඕන් ඉසකේ ස්ටයිල් කරන එකයි රූපලාවන්‍ය කරන එකයි ඕන් මේ විලාසිතා ප්‍රදර්ශනය කරන එක එයත් වැරදි. ඕන් ඉස්ලාම් ධර්මය අනුගමනය කරන අය නෙවෙයි නාම මාත්‍රික මුස්ලිම්වරු. ඕන්ට අල්ලා හමුවේ කිසිදු වැදගත් ප්‍රමුඛ ස්ථානයක් නැහැ. ඒ නිසා අපේ කට්ටිය ඊටමත් ප්‍රවේශමෙන් ඉස්ලාම් ධර්මයේ අනුපනත් අපි රැකගෙන කටයුතු කරන්නට ඕන. ඊළඟ ප්‍රශ්න.